හෙලෝ ගයිස් ඔන්න අද ඔයාලට ගෙන්නන්නේ අපේ මෙඩිකල් ෆැකල්ටි කොල්ලෝ ටිකත් එක්ක ගියපු පළවෙනි ට්‍රිප් එක. අපි ගියේ ඩවුන් සවුත් වලට. ඉතින් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. ඉතින් අපිට මුලින්ම යන්න තිබ්බේ මාකුඹුරට. මොකද මාකුඹුරෙන් ගාල්ලේ හයිවේ බස් එකේ තමයි අපි ගාල්ලේ යන්න ප්ලෑන් කරලා තිබ්බේ. ඉතින් මුලින්ම අපි කැම්පස් එක ගාල්න කොල්ලෝ සෙට් එකත් එක්ක සෙට් වෙලා අපි ගියා මාකුඹුරට. මාකුඹුරෙන් අපේ රවින්දුවත් සෙට් වුණා. ඊට පස්සේ එයත් එක්ක අපේ දේ කෑම එකත් අරගෙන අපි ගොඩ වුණා ගාලට යන්න හයිවේ බස් එකට. නැගද? කට්ටි නැගලා තියෙන්නේ. අඩු අර කස්සට අර කොහෙද ඉන්නේ? අරුට ජනේලයක් ගාව ඕනේ කොහොනේ සදිලට. ඒ ඇස්සේ මීඩියා එකනුත් ආවා අපේ බස් එකට. හැබැයි අපේ මොයිස් කට් එකක් ගන්න නැතුව ඒ මිනිස්සයා ගියා. අනේ ඉන්න! ඉන්න! බලන්න. ඉතින් ඔය විදියට අපි ෂේප් එකේ ගාල්ලටත් ආවා. ගායිස් අපි ගාල්ලට ඇවිල්ලා තියෙන්නේ. ගාල්ලෙන් බැලලා ඉන්න ගාල්ලා. ඒ සදිල ගාල්ලා හන්දිය. සදිල ගාල්ලා හන්දියලා සදිල ගාල්ලා හන්දියලා. මේ අරව ගාල්ලා හන්දිය ඉන්නේ. ගාල්ලට ආවට පස්සේ අපි ගියා අපේ නවතන තැනට. ඉතින් ඒකට ආයි බස් එකේ යන්න තිබ්බා අපිට. පැය භාගයක් විතර පස්සේ ඉතින් අපි ආවා අපේ නවතන තැනට. ගිලිනවා හොඳටම කනවා බඩගින්න උපරිමයි නේ බඩගින්න උපරිමයි ගිලින ජනතාව දොරාරියවල දික්නන බේ මෙහිත සන සමරදිනා අපි යන්නේ දවල්ට කන්න. දවල්ට කෑම කඩයක් හොයාගෙන පයින් යනවා. කෑම සෙට් එක ගන්නවා. මේ යන්නේ කියලා පාරට බැන්න ඕනේ මගදීම කෑම සෙට් එක ගන්නවා. සීෆුඩ් එක චිකන් දාන්න. සීෆුඩ් එකට මාළු චිකන් එක යන්නේ දැල්ලෝ නෑ. සොයින් දැල්ලෝ වැඩි කරලා මාළු වැඩි කරලා කාලා අපි ඉතින් ලොකු ට්‍රිප් එක ප්ලෑන් කරලා තිබ්බේ නැති නිසා දවල් කෑම ගෙනකම් අපි අපේ ට්‍රිප් එක ප්ලෑන් කරා. පෙරන්න කොකා කොලා පෙරන්න හැමෝටම අපි සදිල කික් කොලා පෙරනවා. කසියා කියන්නේ නිකන්ද නේවා? කසියා කියන්නේ නිකන්ද? නම ගැලවෙන්නේ නැහැ. අඩු මැල්ල අපි බා මේ කැම්පස් එකේ බිස්නස් එක පටන් ගත්තා තවුලන්නේ නෑ මේ ඉස්සරහට කොහමද ඒකත් තමයි කරන්න යන්නේ. One eternity later. ඔන්න ඉතින් ඇතියන්තම් එන වෙලාව බලන් ඉඳලා අපේ කෑම එක ආවා.
කාලය ඉවරලා අපි ගියා ඉමේජ් එකේ පිරිත් අහන්න ඊළඟට. ඔන්න පින්තුනේ අහගන්න මේ තමයි ලව්දලාට හොඳ වෙන්නේ. කලින් කොල්ලා ජොරවුණා ලුන්දේනා බඩවුණා හැම කෙනාම ඒයි කියලා තේරෙන කොට කොරවුණා හැම කෙනාම ඒයි කියලා තේරෙන කොට කොරවුණා. ඔන්න පින්තුනේ කුමාරිය ඔහොම කියනකොට කුමාරියා මෙහෙම කියනවා. අපි දන්නේම දැන්දුව මම කියන ආදා කියව දාදා. ඉතින් ඊට පස්සේ අපි ගියා පූල් එකට නා ගන්න. Bye Hello, how are you? I am under the water. Please help me. Here too much bleeding. ඒක මාරු. ඕ! ඒ උතු මොකද? අරා. Let me tell you something. Wait. Nope. කඳුළු බීලා I love you. Kisses. ඊට පස්සේ අපි ගියා ජංගල් බීච් එකට. අපි ජංගල් බීච් යන්න යන්නේ. ජංගල් බීච් එකට යන්න හදන්නේ. අඩෝ එකට කියලා තිබ්බේ බා. ඕනේ අවුලන්නේ කම. බීච් එකට කැමති නේද? ඈ? කැමති යන්නේ ජංගල් බීච්. මම අකමැත්තෙන් මම කියන්නේ. ඔනේ මාව ලස්සනට ගන්නේ. මේ පස්සේ අපි මොකක්ද කරන්නේ? What the dog doing?
ඇයි? මොකද්ද කියන්නේ ඔයගොල්ලන්ට ජංගල් බීච් එක ගැන? අපි ඇත්තට මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා නේද? ඉතින් මේ පැත්ත කලවරයි. පොඩි කපල් එකක් මචං පඳුරස්සියෙන් එනවා. කියව ජංගල් බීච් එක දැන් මොකද සතුට? අර පැත්තට zoom කරන්න. ඒ පැත්ත ජංගල් එකක් තියලා නේද? ඒ කියන්නේ උඹ ආපු පැත්ත ගැන සතුටු නැද්ද දැන් ජංගල් බීච් එක ආපු? නුවර දෙනවා මීට වඩා ලස්සන බීච්. නුවර මොකද්ද බීච් එක? නුවර දෙනවා මීට වඩා ලස්සන බීච් එක. ඒක ජංගල්. Yunus, what do you have to tell about this jungle beach? Nice. 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 අයිස් කියලා ගියමු. So අපේ අරු බීච් එක ගැන මොකද්ද වාර සතුටුද දැන්? ආපු එකට සතුටුද? සතුටුනේ නේ. රැල්ල පොඩක් පාගමුනේ. රැල්ල පොඩක් පාගමුනේ. ඊට පස්සේ අපි ආවා ගෝල් ෆෝට් එකට. ගෝල් ෆෝට් එකට ගිහිල්ලා කැන්ඩස් එකෙන් චොකලට් කාලා අපි ගියා එහි ලස්සන බලන්න. ඊට පස්සේ ඉතින් මගේ ආසාවට මෙන්න මේ පිඹුරව කරේ දාගත්තා. බරයිද? මම මීට කලින් පිඹුර එක්ක දාගෙන හිටියේ නෑ. ඒකයි ඉතින් try කරලා බලන්න ඉතුරු. ඕ එක පාට පැන්න ගම ෆොටෝ එකකුත් ගහපන්. මේක මට බෙල්ල තද කරා. මේ වීඩියෝ එක හරියද කියලා
ඊට පස්සේ අපි ගියා අපේ රෑ කෑම එක අරගන්න. කස්ටිය රෑට කන්න තමයි ලැස්තිලා තියෙනවා. කැමර ගෙනල්ලා තියෙනවා. මොනවද අපේ තියෙන්නේ? කොට්ටු තියෙනවා, බයිට් තියෙනවා, සබන් එකක් තියෙනවා, සේකස් තියෙනවා එකේ. අතල්ලක් ගන්න පුළුවන් ඒ වැඩි. කාලා බීලා නටලා කරලා ඔක්කොම ඉවරලා අපි ගියා ඊට පස්සේ නිදා ගන්න. මම දැන් දෙවනි දවස් අපි උදේම නැගිටලා පාප බීච් යනවා යන ලැස්තිලා ඉන්නේ අලුත් ඒකේ මම බලලා තියෙනවා. guys, අපි ඇවිල්ලා ඉන්නේ තල්ප බීච් එකේ. හරිද? බලන්න දැන් තල්ප බීච් එක. ඉන්නේ තල්ප බීච් එක. මේක නම් ගල් තියනවා වගේ හවදන. මේක රාන්න බෑ. මෙතන කියලා සිවර් කරා. මේකනේ බා. පොඩි කේස් එකක් තියෙනවා මේක නාන සීසන් එක නෙමෙයිලු. ඉතින් තල්ප බීච් එකේ අර ලස්සනට නාන කොටු ටික පේන්නේ නැහැ. ඉතින් මේ මෙච්චරා තියෙනවා ඉතින්. ඒ ටික නිකන් වැහිලා ගිහලා තියෙන රැල්ල වැඩි අම්මට උඩු රැල්ලක් ගන්න. මෙයා කොටු ටික පේන්නේ නැහැ. රැල්ලත් වැඩි හොඳට. තල්ප බීච් එකෙන් පස්සේ අපි ගියා ටර්ටල්ස් බීච් එකට. ඒකට අර කැස් බෑ වෙන නිසා අවිල්ලද බලන්න අපි ඒකට යන්න හිතුවා. ඒ බලන්න බොයි සමුතු මාළුවෙක් ඉන්නවා මේ. තේරෙනවද ඔයාලට? බලන්න. ජාතිය මාළු මේ ගල් උඩ ඉන්නේ. මාළුවෙක්ද මොකෙද දන්නේ නැහැ අපි දන්නේ නැහැ. Siapa kapal ikut tim? Mau kata bang ya? Jellyfish kan? Mari lah ni. Ini jellyfish kan kino. Hari itu jelly kan? Kela parang kan? Ya jellyfish kan ni? Jellyfish kan nanti, nanti. Ada jellyfish kan? Saya ni saya. Oh Allah tu. Be, api tim be. Bang soalnya nak gamana.
මේ බීච් නම් එනම සරයි මේ කාලේ නම් පට්ටප සරයි බීච් එක නාන්න බෑ මොකෙද්ද පණ තියෙන කීය කීයකද වෙන්න අඩෝ ආද වගේ මේ අර නිකන් අර අමුතු එකක් ඉන්නවා අත අල්ලලා යපුවා උරනද නෑ සතෙක් එතම මේ ටෝච් එකක් දාම බලමු ටෝචුන් ඉන්නවද මේ පැත්තේ ඉන්න බෑ බම්මට මොබයිල් බල්බ් එක තමයි ඉති අමුතු જાතිය උකින්නවා මේවල පණක් තියනවා යකෝ උට උදේට ඒ අල්ලුව මොකක්ද ටොක් ගාලා පැන්න පිපුරුවොත් එහෙම මොකක් සෝයා ආපු ගමන කැස්බෑ අන්න කැස්බෑක් ඉන්නවා ඕ අන්නින්න වඩිනවා මට උඩ ගඩි එකෙක් බා මේ වීඩියෝ කාරක් දාගෙන එදිට වීඩියෝ කාරක් දාගෙන හරි මම කෙලින් අතර අන්නෙන වඩින ඒ අයියේ මේ ඒ අල්ලන්න බා Andin kadu. Talmas. Talmas. Talmai. Ini kalau kan mata lagi mage ate dia. කැස්බෑවන්ට කෑම දාන්න පුළුවන් වලට දෙන්න. අන්න අර අක්කා වගේ කැස්බෑවට කෑම දාන්න. ඔන්න එනවා කැස්බෑව. සිම්බලාගෙන ගල නේවා. ඒ අර ගල සිම්බලාගෙන ගල කියලා. අර සිම්බාගෙන අර ගල ඈ? ඒක පුගා වගේ උනේ. මෙච්චර ලොකුවට මූද තියෙනවා. මූද ඇතුලේ වුණ තරම් මාළු ඉන්නවා. හරිද? ඒ අස්සේ මෙන්න මේ වගේ චූටි මාළු ඉන්නවා මේ අස්වල. දෙයිද මේ වගේ චූටි මාළු දැක්කද? මේ මාළු චූටි මුදෙන් චූටි මාළු මේ ඉතින් ටර්ටල් බීච් එකට යන්න තියෙන තැන ෆ්‍රී එන්ට්‍රන්ස් එක තියෙන බීච් එක තමයි මේ ඔන්න ගල උඩට නැග්ගට පස්සේ එතන තියෙන පොඩි වලක් වගේ එකක්. ඒකේ හිටිය ඔක්කොටම වඩා ලස්සන මාළු. කකුල වගේ ලස්සන බලන්න. සාමුස පොකුණා. නැත්නම් නේද? යට ඉන්නවා බං එතෙන් බං කොහොම ගියාද තාපාටයි අනේ මේ මාළු වල ලස්සන බලන්න මේ පරේ දූපතේ ඉන්නවා බං මේ જાතිය ඒ මෙතන මාරු බං ඒතර ලොකු මාළු ඉන්නවා ඒ අපි එතෙන් යනවා
Bye, have a great time.